ඉතින් වෙල්කම් ගයිස් අලුත් මගේ ටෙක් කොස් channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලට මගේ channel එකේදී ඉස්සරහට දැනගන්න පුළුවන් ගොඩක් ටෙක් අප්ඩේට්ස් ඊට පස්සේ ටෙක් නිවුස් ඊට පස්සේ කොහොමද ඔන්ලයින් earn කරන්නේ වගේ දේවල් ගොඩක් වලට කතා කරනවා. මම මොකද ටෙක් ඉන්ඩස්ට්‍රි එකේ දැන් වැඩ කරන ගමන් ඉන්නේ. ඉතින් මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක ඔයාලත් එක්ක ගොඩක් දුරට ඉස්සරහට මගේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගෙන තමයි මේ channel එක ආදලා තියෙන්නේ. ඉතින් පළවෙනි වීඩියෝ එක මේක මගේ ඉතින් අද මම අරන් ඇවිල්ලා තියෙන ඔන්ලයින් earn කරන්න පුළුවන් කොහොමද කියලා. ඉතින් වැඩි කතා නැතුව අපි මොනවද කියලා බලන්න යමු එහෙනම්. ඉතින් මගේ පළවෙනි එක තමයි ඩිජිටල් ප්‍රොඩක්ට් සෙල් කරලා. ඉතින් ඩිජිටල් ප්‍රොඩක්ට් සෙල් කරලා ඔයාලට ගොඩක් earn කරන්න පුළුවන්. මේකට අතරම දැන් ගොඩක් platform තියෙනවා. ඉතින් මම අද කියන්න යන්නේ ඔයාලට ඒ මොනවද ඒ platform කියලා. මම මේකේ deep යන්නේ නැහැ අද. පොඩි introduction එකක් වගේ තමයි දෙන්නේ. ඉතින් ඩිජිටල් ප්‍රොඩක්ට් selling වලදී අපි බලන්න ඕනන්නේ පළවෙනියටම මොනවද අපිට සෙල් කරන්න පුළුවන් කියලා ඉස්සෙල්ලාම බලන්න ඕනේ. ඇත්තටම ඩිජිටල් ප්‍රොඩක්ට් වලදී අපිට සෙල් කරන්න පුළුවන් item තමයි online courses, ebook, email template, stock photos, video, PDF file, PowerPoint template වගේ දේවල් ගොඩක් අපිට සෙල් කරන්න පුළුවන් මේ ඩිජිටල් ප්‍රොඩක්ට් වල. ඒ කියන්නේ මේකෙදි කරන්නේ ෆිසිකල් ප්‍රොඩක්ට් නෙමෙයි ඩිජිටල් ප්‍රොඩක්ට්. මේකේ තියෙන වාසිය තමයි ඔයාලට එක ප්‍රොඩක්ට් එකක් හදාගත්තාන් පස්සේ ඒක ඕන තරම් එකනොන්න පුළුවන්. ෆිසිකල් ප්‍රොඩක්ට් එකක් වගේ නැවත නැවත ක්‍රියේට් කරන්න ඕන නැහැ. එකපාරක් හදුවන් පස්සේ සෙල් කරන්න පුළුවන්. ඉතින් guys ඩිජිටල් ප්‍රොඩක්ට් සෙල් කරන්න කලින් ඔයා දැනගන්න ඕන දේවල් තමයි මොනවද සෙල් කරන්න කියලා. ඊට පස්සේ මොන කැටගරි එකකටද අයිති වෙන්නේ කියලා. ඊට පස්සේ බලන්න ඕනේ කොහෙද මම මේක සෙල් කරන්න යන platform එක සෙලෙක්ට් කරන්න ඕනේ. මේක මොන වගේ එකක්ද ඒක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් එකක්ද නැත්නම් subscription එකක්ද මේකක්ද අනේ මොකක්ද කියලා ඩිසයිඩ් කරන්න ඕනේ. ඊට පස්සේ guys අපි තෝරගන්න ඕනේ හොඳ platform එකක්. මම මේකෙදි තුනක් කරන් ඇවිල්ලා තියෙනවා. අපි බලමු මොනවද ඒ තියෙන්නේ කියලා. ඊට කලින් බලමු ඩිජිටල් ප්‍රොඩක්ට් විදිහට ඔන්ලයින් සෙල් කරන්න පුළුවන්. ඒ වගේ ඩිමාන්ඩ් එකේ තියෙන මොනවද කියලා බලමු. හයි ඩිමාන්ඩ් ඒවා තමයි education content and can online courses. ඊට පස්සේ exclusive membership. ඊට පස්සේ digital template. ඊට පස්සේ WordPress template වගේ දේවල්. ඊට පස්සේ audio file. ඊට පස්සේ stock images. ඔය license software apps වගේ දේවල් popular category තමයි ඒවා. අපේ පළවෙනි platform එක තමයි මේ selfie. selfie එකේ තියෙන විශේෂත්වය තමයි මේකෙදි අපිට PayPal add කරන්න පුළුවන්. PayPal add කරලා මේකෙන් payout ගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ unlimited product sell කරන්න දාන්න පුළුවන් unlimited. ඊට පස්සේ මේකේ මෙයාලා analytics tools දෙනවා. ඊට පස්සේ marketing tools දෙනවා. ඉගෙන කෙනෙකුට selfie එක ගොඩක් හොඳයි. ඊළඟට platform එක තමයි අපේ Gumroad. Gumroad එක හොඳයි. මේකේදී ඔයාලට Notion template sell කරන්න පුළුවන්. මෙතනදී මෙයාලා flyers ඊට පස්සේ template ඊට පස්සේ Canva template PDF e-books වගේ ගොඩක් දේවල් මේකෙදි sell කරන්න දාලා තියෙනවා. subscription දෙන්න පුළුවන්. ගොඩක්ම template ඔය පොඩි softwares SaaS application වගේ දේවල් මේකෙදි sell කරන්න පුළුවන්. ඉතින් අපි ඉස්සරහට බලමු. මම ඉස්සරහට tutorial එකක් අරන් එනවා මේ SaaS product development ඊට පස්සේ coding වලින් සල්ලිවන්නේ ගොඩක් දේ series එකක් මම අරන් ඉන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ Gumroad කියන එකත් හොඳ platform එකක්. අනිත් site එක තමයි Send All. මේකේ දේවල් බලුවහම ඕන දෙයක් මෙයාලා කියනවා. PDF music coaching service e-books වගේ ගොඩක් දේවල් මේකෙදි sell කරන්න පුළුවන්. ඒතර මේකත් හොඳ platform එකක්. beginner කෙනෙකුට හොඳ platform එකක් මේක. ඊළඟට අපේ list එකේ තියෙන්නේ Shopify. මේක නම් ගොඩක් කට්ටිය දන්නවා. මේ Shopify එකේදී ඔයාලට digital product වගේම physical product වගේ දේවල් sell කරන්න පුළුවන්. මේක ඇත්තම මේක පොඩ්ඩක් කර intermediate level එකේ කෙනෙකුට ගොඩක් හොඳයි. beginner පටන් ගන්නවා නම් ඔයාලට Send All වගේ Gumroad වගේ recommend කරන්න පුළුවන්. ඉතින් අපිට මේකේ marketing site එකට audience එක reach out කරන්න Pinterest වගේ platform එකක් use කරන්න පුළුවන්. Pinterest එකේ account එකක් හදලා ඒකදී ඔයාලට පුළුවන් මේකේ traffic එක ඔයාලගේ shop එකට ගෙන්න ගන්න. ඉතින් guys ඊළඟ වීඩියෝ එකේදී මම මේ වගේ in detail විස්තර මම කතා කරනවා. ඉතින් guys ඒ වීඩියෝ එක හම්බෙමු.